ඔයත් මං වගේ එක්සෑම් එකට කලින් දවසේ පාඩම් කරන කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. හරියටම මට එක්සෑම් එකට තියෙන තව දවස් 2යි. දවස් 2යි කිව්වට මේ වොයිස් කරන වෙලාවත් එක්ක බැලුවොත් අද රෑයි හෙට දවසයි විතරයි. අනිද්දා මට එක්සෑම්. ඉතින් මම ලෑස්තිනේ පාඩම් කරන්න. අද ඔයාලට ගේන්නේ ස්ටඩි ව්ලොග් එකක් නෙමෙයි අතරින් කිව්වොත් ස්ටඩි චැලෙන්ජ් එකක්. ඉතින් මම මුලින්ම ගියා මෙන්න මේ පොට් එකට පාඩම් කරන්න. හැබැයි මට ඒක එච්චරටම සෙට් උනේ නෑ. ඉතින් අද මම ප්ලෑන් කරගෙන තිබ්බේ සිංහලයි මීඩියයි ඉවර කරන්න. මොකද අපිට පළවෙනි දවසේ තිබ්බේ සිංහලයි මීඩියයි තියෙන්නේ. ඉතින් සිංහල වල මම සිංහල ඔක්කොම ඉවර කළා පාඩම් කළා. මීඩියා වල අන්තිම චුට්ටයි සිංහල සාහිත්‍ය ටිකයි තමයි තව තියෙන්නේ. ඉතින් ඒ ටික මම අද රෑ පාඩම් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මේ පොට් එක මට වැඩි ගැලපුණේ නැති නිසා මම මෙතන ඉක්මනටම ගියා ආයිමත් අපේ ගෙදරට. කොහොම වුණත් මට කියන්න තියෙන්නේ මෙන්න මේක. ඔයාලා අන්තිම ටිකේදී පාඩම් කරන්න හිතාගෙන හිටියත් කලින්ම පාඩම් කරන්න ගත්තත් ඔයා පාඩම් කරනකොට ප්ලෑන් එකක් තියාගන්න. ඉතින් අදත් මම වැඩ කරේ ප්ලෑන් එකකට නිසා මට ටිකක් වෙනදට වඩා හොඳට ප්‍රොඩක්ටිව් විදියට පාඩම් ටික කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒ හින්දා මම මගේ පාඩම් වලින් ගොඩක් කවර් කරගත්තා. ඇත්තටම මම ක්ලාස් එකේ හිටියෙත් නෑ ගොඩක්. ඒ කියන්නේ ඉස්කෝලේ ස්පෝර්ට් මීට් ඩ්‍රාමා ප්‍රැක්ටිස් එක මට ක්ලාස් එකේ ඉන්න බැරි වුණා. ඇත්තටම කිව්වොත් මීඩියා පොත ඇල්ලුවෙත් මං අද. හැබැයි මීඩියා එකේ මට එහෙම ලොකු අමාරු ඒවා ටිකක් තිබ්බේ නෑ. ඉතින් මං ඒ හින්දා ටට්ටක් ගාලා පාඩම් ටික කරගත්තා. ඇත්තටම ඔයාලට පේනවා ඇතිනේ මට මේ පාඩම් කරන වෙලාවෙදි තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි මගේ කොණ්ඩේ. මම කොණ්ඩේ මේ විදියට කඩාගෙන ඉන්න ඇත්තටම කැමති නෑ. ඒත් මට හිම ඉන්න උනා අද මම උදේම නෑව හින්දා. ඉතින් මම කියව ඒ වගේම මේ හාපැත්තේ තිබ්බා වයිට් බෝඩ් ස්ටිකර් එකක්. මං ඒකේ ලිය පාඩම් කරා. ඉතින් මම ආයේ යනකොට චුට්ටක් ඒක බල යනවා. එතකොට මට මතක හිටිනවනේ ගොඩක්ම අමාරු තිබ්බේ සූත්‍ර ටික තමයි මීඩියා වල නම්. ඉතින් ඒ ටිකත් පාඩම් කරගත්තා. මට තව තියෙන්නේ සිංහල සාහිත්‍ය ටික තමයි. ඒක තමයි පොඩක් අමාරු. ඉතින් මම ඔයාලට ඒ ටික ඔක්කොම අද රෑට අරගෙන ඉන්නම් නයිට් ස්ටඩි රූටින් එකක් විදියට. ඉතින් මම ඔයාලට ගේන්නම් මට කොහොමද මේ නයිට් එකේ පාඩම් කරනකොට දැනුනේ කියලා. ඉතින් ඒක ඇත්තටම සාර්ථකයිද කියලාත් මම ඔයාලට අරගෙන ඉන්නම්. ඒක එක එක්කෙනාට වෙනස්. සාමාන්‍යයෙන් මම උදේට පාඩම් කරන කෙනෙක් නිසා අපි බලමු මේ රෑට පාඩම් කරන තියරි එක මට ගැලපෙනවද කියලා. අපි නයිට් ස්ටඩි රූටින් එකෙන් හම්බෙමු.